නාමාලාවෙන් ලබා දෙන උපදෙස් අපිට ගානට ගොනු කරලා ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණොත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව මිස් වෙන්නේ නැහැ. මොකද මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තමා තුළ තිබිය යුතු විශේෂ සුදුසුකමක් තමයි නුවණ. ඒකනි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයටයි දුෂ්ප්‍රඥ කෙනාට නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට අද කාලේ අපිට ධර්මයේ ලැබුණේ අපි තුල මෝරපු නුවණක් තිබිලා නෙවෙයි. ඇත්තටම ලැබුණේ වාසනාවකට. වාසනාවකට ලැබුණා. වාසනාවට ධර්මයයි කල්යාණ මිත්‍රයෝ මේ ශාසනය අපිට ලැබුණාට අපි එකිනෙකා තුල ඇතුලේ නුවණේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි. ඉතින් මේ බලන්නකො මේ නුවණ කියන එක කොහොමද හැදෙන්නේ කියලා. දැන් ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙවුරන් විහිරි වැඩි ඉද්දී සංඝයා ගොඩාක් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. කියන්නේ බුදුගුණ කිව්වා. මේ සාගරයකට ගංගා යමුනා අචිරවතී සරබෝ මහී කියන පංච මහ ගංගාවෙන් ජලය එකතු වෙලා සාගරයට යනවා කියන්නකො. ඒතර සාගරයේ මැදින් වතුර ටිකක් අරන් මේ ගංගා නදියේ වතුර, මේ යමුනා නදියේ වතුර, මේ සරබු නදියේ වතුර කියලා එහෙම කෙනෙකුට වෙන් කරන්න පුළුවන්ද? බෑ. සංඝයා කතාවනේ ඊටත් වැඩිය දුෂ්කර දෙයක් තමයි. මේ ජීවිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ විසිරී පැතිරී තියෙන මේ මුළු විශ්වයේම මූලික સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ වදාළා. රූප වේදනා සංඥා සංකාර විඥාන ගුරු උපදේශ රහිතව ජීවිතයේ ආයතන 6කට ඇස කන නාසය දිව කය මනස ජීවිතයේ ආයතන 6ක් තුලින් විග්‍රහ කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු ස්වභාවයක් විදිහට විස්තර කළා. අපේ ජීවිත ගමන හැදෙන චක්‍රය අවිජ්ජා පත්‍ය සංඛාර ආදි වශයෙන් අංග 12කින් යුතු සංසාර චක්‍රයක් කියලා විග්‍රහ කළා. ගුරු උපදේශ රහිත මේ ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයාටම දකින්න බැරුව තිබ්බ ජීවිතේ සත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ප්‍රිය ආයස්මතුනි මේ නුවණ මේ ඥානය මේ ප්‍රඥාව සුළුපටු දෙයක් නෙවෙයි අසීමිතයි අනන්තයි. මේ ආකාශයේ වගේ පැතුරුණ ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. හිරු මණ්ඩලයට වඩා සඳ මණ්ඩලයට වඩා පැතුරුණ මහා ප්‍රඥා ලෝකයක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ කියලා. ඒ ප්‍රඥාවේ අසීපිත දරාගෙන කිලිස් සතුරන් නැසුවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාවට ප්‍රශංසා කරද්දී ප්‍රඥාව නැමැති හිරු මණ්ඩල දෙඩිසී පායා කෙලෙස් නැමැති දිය බිඳු වියලා ගියා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. කෙලෙස් නැමැති අන්ධකාරයේ ප්‍රඥාව නැමැති හිරු මණ්ඩලෙන් දුර වෙලා ගියා. කිට්ටුනේවත් නැහැ. ඉතින් මේවා කතා කරද්දී භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ඉතින්ද. පින්වත් මහණෙනි මා එන්ට පෙර ආතෝ නුඹලා කුමන කතාවකින්ද යුක්ත වුනේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ගැනමයි කතා වුනේ. පින්වත් මහණෙනි මේ ජීවිතයේ මේ ගාම්භීර වූ ජීවිත අවබෝධය ලබන්නේ ප්‍රඥාව මේ පාරමිතා මුදුන්පත් වුණ තථාගතයන් වහන්සේ තුල ඒ ප්‍රඥාව ක්‍රියාත්මක වන ආකාරය ගැන කවර කතාද? පෙරම් පුරණ සංසාරයේ මම ප්‍රඥාව ප්‍රතිපදාවක් විදිහට පුරුදු කළේ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් මහණනි මං අවුරුදු 7 දිනුත් ප්‍රඥා පාරමිතාව පිරුවා. එතකොට අහනවා ස්වාමීන් වහන්සේලා කොහොමද එහෙම උනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ කාලේ ගමක පොඩි ලදරුවෙක් වෙලා මේ දරුවෙක් වෙලා මම හිටියා. ඉතින් ගමේ අනිත් දරුවන් සමග මේ අවුරුදු 7-8 ළමයි පිට්ටනිය සෙල්ලම් කරනවා. ওই පිට්ටනිය අයිනේ නුග ගහක් තියෙනවා. ඔතනින්ම තමයි පාර වෙట్లా තියෙන්නේ. යන්නේ මිනිස්සු ওই ගහ ළඟ හාන්සිලා ඉන්නවා හේවනට ඉන්නවා. ඔතනම තියෙන ඉඩ කඩේ තමයි පොඩි උන් සෙල්ලම් කරන්නේ. සර්ප වෛද්‍යවරයෙක් ආර්ථිකයෙන් දුප්පත් වෙලා ගතමනාවක් හොයාගන්න අහල ගම් ගණනාවක ඇවිදලා වෙදකමක් නැතුව ওই ගහ ළඟට ඇවිල්ලා හාන්සි වෙනවා හේවනට ඉඳ ගන්න. එතකොට අර
වේදා ඉතින් කල්පනා කරනවා නේ බලන්න ඕක එක ලෙඩෙක්වත් නැහැ. ඊට පස්සේ දැන් පොඩි උන්ට ඉස්සරහා සෙල්ලම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ මේ වේදා දැක්කා. ඔය ගහේ අතක දරණ ලාගෙන ඔළුව විතරක් පහලට පේන විෂගෝර සර්පෙක්. ඉතින් මේ වේදාට හිතුණා මේ සෙල්ලම් කරන ළමයෙක් හරියට මේ ළමයෙකුට හරි මේ සර්පයා දෂ්ට කරනවා නම් මට පුළුවන් වෙදකම් කරලා බෙහෙත් දෙන්න. මේ කීයක් හරි හොයා ගන්න. එතකොට සත්පුරුෂ කෙනෙක්ගේ අදහස් දෙකක් තියෙන එකක් තමයි අනේ මේ සත්වයෝ නිරෝගී වේවා. ඒ කියන්නේ ලෙඩක් වෙනවට කැමති නැහැ. ඊට පස්සේ ලෙඩක් වෙලා ඉන්න කෙනෙක් මුදව ගන්න ඕන. ඕක තමයි උතුම්ම කරුණාව. ඉතින් ඒ කරුණාව මේ වේදා තුල තිබ්බේ නැහැ. වේදාට ඕනේ ලෙඩ කරවලා ලෙඩ සනීප කරන්න. ඉතින් අද කාලෙත් එහෙම වෙන්න බැරිද? ලෙඩක් ඉස්සෙල්ලා පතුරවලා පස්සේ බෙහෙතක් එවන එක. ඉතින් ඒ කාලෙත් එක තිබ්බා. ඊට පස්සේ මේ අර වේදා කතා කළා පොඩි උන්ට පැටුනේ මේ වරෙල්ලා. පොඩි උන්ට කාවා. ඔබ සින්දු කිරින කුරුල්ලු දැකලා තියෙනවද උඹලා? ඊට පස්සේ කිව්වා අනේ මාමී අපි දැකලා නැහැ. ආනින් වරින් අර පොඩි හොටයක් තියෙන්නේ. මේ සින්දු කියන කුරුල්ලේ. උඹලා කවුරු හරි ගිහලා හිමීට කවුළුවෙන් අල්ලගෙන අරන් වරෙල්ල පල්ලැහැට. කියනකොට එතන හිටපු පොඩි කෙනෙක් ගහේ නැංගා. ගහේ නැංගලා උඩට ගිහිල්ලා මෙහෙම අල්ලනකොට තමයි දැක්කේ මේ කුරුල්ලෙක් නෙවෙයි සර්පෙක් කියලා. යකෝ මේ සර්පෙක් නේ කියලා කෑ ගහලා බය වෙලා බයටත් විසිකකලා. අර සර්පයා අත උඩින් විසි වෙලා වැටුනේ වේදාගේ කරට. අර සර්පයා වේදාව හපාගෙන ගියා. කටින් පෙන දාලා එතනම මැරුණා. ඒ සද්දෙට අහල පහල මිනිස්සෙක් දුවගෙන ආවා. ওই පොඩි උන්ටි කොතන සෙල්ලම් කරනකොට ওই මිනිස්සයා හරිම තරහින් හිටියේ. ඉතින් ඇවිල්ලා මොකද්ද තොපේ සද්දේ කියලා බලනකොට මිනිස්සෙක් මෙරිලා වැටිලා. පොඩි උන් තොපි එකතු වෙලා මිනිහෙක් මැරුවානේ කියලා මිනි මැරුම් චෝදනාවකට ලක් කළා පොඩි අය. ඊට පස්සේ ගමේ මිනිසුන්ට කතා කරලා මේ වරෙල්ලා මේ පොඩි උන් ටික එකතු වෙලා පොඩි උන්ට කතා කරන්නවත් දෙන්නේ නැහැ. තොපි දැන් රජුරෝ ළඟට ගෙනියනවා. එතකොට ඒ කාලේ උඹලා දැන් රජුරෝ ළඟට ගෙනියනවා කියලා මිනිස්සු කිව්වට පස්සේ ඒ කාලේ රාජ්‍ය චාරිත්‍රය තමයි මිනිස්සු තිබ්බ නීතිය තමයි. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ, එපා කියන්නත් බෑ, නතර කරන්නත් බෑ. අර පොඩි උන් ටික අඬද්දී, කෑ ගහද්දී, බය වෙලා ඉඳිද්දී උණ පතුරක උණ දණ්ඩක ගැට ගැහුවා පොඩි උන් ටික. ගැට ගහලා යමව් දැන්. තොපි මිනිස්සෙක් මැරුවා. එතකොට ජීවිතේ කොහොම අභියෝගයක්ද කියලා හිතන්නේ. ඒක අපිට මේ වචනෙන් කිව්වට මේ සිංගිති දරුවෝ ටිකක් මිනි මැරුමකට අහු වෙලා. ඒක රජතුමාගේ තීරණේ අවසාන තීරණේ. නීතිය කියන්නේ කරුණාව මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. සාක්ෂි මත පදනම් වෙච්ච දෙයක්. දැන් මිනිස්සෙක් මැරිලා ඉන්නවා, සාක්ෂි දෙන්න ඉන්නවා, මේ මිනි මැරුවෝ කියලා පොඩි උන් ටික අල්ලලා ඉන්නවා. ඇදගෙන යමව රජුරෝ ළඟ. මේ පොඩි ළමයි කියන්නේ මේ සමාජයේ ස්ටේජ් එකක් උඩට ගිහිල්ලා කතා කරන්න බය. මිනිස්සු මැද ගිහිල්ලා කතා කරන්න බය. හැම වෙලාවෙම අම්මලාගේ තාත්තලාගේ අතේ ඉල්ල ඉන්න පොඩි උන්නේ. ඒ වගේ දරුවෝ ටිකක් රජුරෝ ගාවට දඬුවම් දෙන්න අරන් යනකොට ඒක කොහොම අභියෝගයක්ද ඒක? මේ වෙලාවට පොඩි ළමයින්ට මොනවද හිතෙන්නේ? මොනවා වගේ දේවල්ද? එයාලගේ හිත කොහොම එකක්ද? ළමා මනස. ඊට පස්සේ මෙතන හිටපු අපේ මහ බෝධිසත්වයෝ තමයි චූටි ළමයෙක් එතන. දැන් එයාත් අහුවෙලා. එයා තමයි ගහේ නැංගලා තියෙන්නේ. එයා අර උණ පතුරේ ගැට ගහගෙන යනකොට අර ළමයිට කියනවා යාළුවනේ උඹලා අඬන්න එපා. සෝක කරන්න එපා, බය වෙන්න එපා. හිනාමස මොහොනෙන් හිටපල්ලා. දැන් මමනේ ගහේ ගියේ, මගේනේ අහන්නේ. මම උත්තර දෙන්නම්. මම මේ ප්‍රශ්නෙට මෝන දෙන්නම්. ඔයාලා අඬන්න නැතුව, බය වෙන්න නැතුව, කලබල වෙන්න නැතුව hina වෙලා හිටපල්ලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාව විස්තර කරන්නේ ප්‍රඥා පාරමිතාව. අවුරුදු 7 ළමයෙකුට මේ වගේ අභියෝගයක් එද්දී එයා දුන්න පළවෙනි උපාය තමයි උඹලා අඬන්න එපා. ඒතර ඇයි මේක ප්‍රඥා පාරමිතාව වෙන්නේ? මේ ලෝකෙ කිසිම පොඩි ළමයෙකුට ඔය වගේ අවස්ථාවකදී ඔය වගේ නුවණක්, ඔය වගේ අදහසක්, ප්‍රශ්නයකට ඔය වගේ උත්තරයක් එන්නේ නැහැ. බෝධිසත්වය තුලින් ආව එක.
අන්න අභියෝගයකට මුහුණ දුන්නා. එතකොට මේ අභියෝගයකට මුහුණ දෙනකොට අභියෝගයකට හරියට නොනක්කාරව මුහුණ දීමේ ආනිසංස දෙකක්. එකක් තමයි මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳෙනවා. නිවන් දකින්න ප්‍රඥාව හැදෙනවා. අභියෝග වලට මුහුණ දීමේ. ඒක මම කියන එක එකපාරම ගිලින් නැතුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මොකක්ද කියලා කියවන්නකො ජාතක කතාවල. අභියෝග ප්‍රශ්න වලට නිවැරදි උත්තර හොයපු එක. ජීවිතේට මුහුණ දුන්න එක. ඒක තමයි ප්‍රඥා පාරමිතාව. දැන් මේ ජාතකෙත් එහෙමනේ දේශනා කරන්නේ. අර ළමයි ටික ඔක්කොම කියන දේ ඇහුවා. අඬන එක නතර කළා. hina වුණා. කෑමකට ගෙන්නගෙන යනවා වගේ. පොඩි උන් ටිකක් සෙල්ලම් කරන්න ගෙන්නගෙන යනවා වගේ. සතුටින් ගියේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් නෑ එහෙම අඬා බය වෙලා ඉන්න ළමයෙකුට මේ වගේ වචනයක් කියපු ගමන් ළමයි ටික නිහඬ වෙයිද කියන එක. ඒ ළමයි අතර හිටියේ අඟුලිමාල තෙරුන් වහන්සේ ওই ළමයි අතර ඉඳලා තියෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ ඉඳලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ උතන ළමෙක් විදියට ඉඳලා තියෙනවා. දැන් බලන්න මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ තාත්තා පුතා ඒ ජීවිතේ එකට සෙල්ලම් කරන යාළුවෝ සසරේ ස්වභාව. ඉතින් අර එකට නිවන් යන බුදු පිරිසනේ. ඒ නිසා බෝධිසත්වෝ කියන වචනේට පුංචි වුණා තර ළමයි එකතුයි එකට. ඒකට සවන් දෙනවා. ඒ දේ ක්‍රියාත්මක වෙනවා. ඒකට අද අපි කට්ටියක් විදියට ඉන්නකොට අපි යහපත් උපදෙසක් දෙනකොට අනිත් අය ඇයි ඒක අහන්නේ නැත්තේ? අද කාලේ මිනිස්සු එකට නිවන් යන මිනිස්සු නෙවෙයි. අද එකට නිවන් යන මිනිස්සු නෙවෙයි. ඇයි අර පොඩි ළමයා කියපු ගම ඔක්කොම ඇහුවේ? එකට නිවන් යන අය. ඊට පස්සේ දැන් පොඩි උන්ට hina වෙලා යනවා. රජ්ජුරුව ළඟට ගෙනිච්චා. රජ්ජුරුව ඇහුවා මොකද මේ? රජතුමනි මේ පොඩි උන් ටික එකතු වෙලා මිනිස්සෙක් මරලා. වෛද්‍යාචාර්යවරයෙක් මරලා. ඊට පස්සේ රජ්ජුරුව එකපාරම තීන්දුව දෙන්න කලින් ළමයි ටික දිහා බැලුවා. තීන්දුව දෙන්න තුන් පියවරක් පස්සට ගත්තා. ඇහුවා දරුවනේ උඹලා මේ සාක්ෂි සහිතව මිනිමරුමකට ලක් වෙලා මිනිමරුම් චෝදනාවකට ලක් වෙලා ඉඳිද්දි උඹලගේ මොනේ බයක් නැහැ, ශෝකයක් නැහැ, තැතිගත් බවක් නැහැ. මොකද්ද හේතුව? අන්න බලන්න. අර ප්‍රශ්නෙට විසඳුම. ඒ කියන්නේ තමන් කෑ ගහලා තමාගේ නිදහසට උත්තර දෙන්න කලින් නිදහසට කරුණු අහන දැනට පත් කරන්න උපක්‍රම යෙදුවනේ බෝධිසත්වෝ. ඒ බෝධිසත්වෝ යෙදපු උපක්‍රමනේ දැන් රජ්ජුරුව මෙයාලත් එක්ක සාකච්ඡාවට එළඹෙන්න මාවත උනේ. බය නොවී හිටපු එක. දැක්කද නුවණැත්ත ප්‍රශ්න විසඳන හැටි? ඉතින් අපි මීට කලින් දහම් වැඩසටහනෙත් ඉගෙන ගත්තා ප්‍රශ්නයකට උත්තර හොයන්න කැමති කෙනා වැටුණ වලෙන් ගොඩ එන්න කැමති කෙනා ප්‍රශ්න ඉදිරියේ බය වෙන්න හොඳ නැහැ කියනවා. ශෝක කරන්න හොඳ නැහැ කියනවා. කලබල වෙන්න හොඳ නැහැ කියනවා. නුවණක්කාරයාගේ මේ ජීවිතේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි කලබල නොවීම, බය නොවීම, ශෝක නොකිරීම. නුවණැත්තාගේ දජේ වගේ එකක් ඒක කලබල නැති බව. ඒතර කලබල වෙන එක, බය වෙන එක, අඬන එක අනුවන භවයේ දජය. දැන් ඔබත් මමත් අපි කවුරුත් අපේ ජීවිතේ බලමු මේ දහම් පරයයට දාලා. අපේ ජීවිතේ නුවණක්කාර ජීවිතයක්ද අනුවන ජීවිතයක්ද කියලා දැන්ම තේරුම් ගන්න. ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නුවණැත්තෝ විදිහටද මොඩෝ විදිහටද? දැන් මේ දහම් පරයයෙන් බලන්න. නුවණැත්තා ප්‍රශ්නෙට මුහුණ දීමේදී පළවෙනි උත්තරේ කරගන්නවා කලබල වෙන්නේ නැති එක. බය වෙන්නේ නැති එක, ශෝක කරන්නේ නැති එක. අනුවණයා කලබල වෙනවා, බය වෙනවා, ශෝක වෙනවා. ඊට පස්සේ රජුරෝ එහෙම අහනකොට අන්න බෝධිසත්වෝ කතා කළේ ළමයා කියනවා රජතුමනි අඬන එක, ශෝක වෙන එක, බය වෙන එක ප්‍රශ්නෙට උත්තරයක් නම් අපි ඒක කරනවා. අපි නොකරපු වැරද්දකට අහු වෙලා. ඉතින් මේ වෙලාවේ බය වුණා කියලා ඇඬුවා කියලා ඒක අපිට උත්තරයක් වෙන්නේ නැහැ. උත්තරයක් නොවන දෙයක් ප්‍රශ්නයකට හොයන්න ප්‍රශ්නයකට උත්තරයක් නොවන දෙයක් ලං කරගන්න අපි කැමති නැහැ කිව්වා. කොහොමද පුංචි කාලේ අදහස්? අන්න ප්‍රඥා පාරමිතාව. ඒකෙන් Tamande වැඩක් නැහැ. ඉති දේවල් ගන්න නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමනි මෙතන ඉන්නවා මේ අපිව බලෙන් අරගෙන ආපු අපිට සතුරු මිනිස්සු.
මෙතන ඉන්නවා මගේ දෙමව්පියෝ ඥාතීන් අපිට ආදරණීයයි. අපි මෙතන අඬනකොට වැළපෙනකොට අපේ ආදරේ තියෙන අයට දුක වැඩි වෙනවා. ආතුරන්න තොපි කරපු දේවල් යසයි තොපිටම විපාක දුන්න තොපි මූණු වල හැටි බලපියව කියලා හතුරන්න සතුට උපදිනවා. ඒකට ඇඬීමෙන් ශෝක වීමෙන් වෙන්නේ ආදරයේ තියෙන අයට දුක උපදිනවා, සතුරන්න සතුට උපදිනවා. අපි දැන් මරණය ළඟට වගේ ඇවිල්ලා දැන් මේ ඉන්නේ. මේ වෙලාවේ හතුරන්න සතුට දෙන්නේ, මිතුරන්ට දුක දෙන්නේ. අපි අපේ හිතවක්කමට අපි සාධාරණයක් ඉෂ්ට කරනවා දුක නොදී. අපේ සතුරන්ට අපි ප්‍රතිඋත්තරයක් දෙනවා ඔයාලට සතුට නොදී. ඒ සතුට නොදෙන්න සතුරන්ට මිතුරන්ට දුක නොදෙන්න මම පාවිච්චි කරන උපක්‍රමය තමයි අපි දුක ලෝකෙට පෙන්වන්නේ නැහැ. අපි මානසික වැටීම පෙන්වන්නේ නැහැ. තමන් වැටුණා කියලා ලෝකෙට පෙන්වන්න හොඳ නැහැ කිව්වා. රජතුමනි ප්‍රශ්නයකට උත්තර හොයද්දී ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මන්ත්‍රය නම් මෙතිරීම නම් මතුරලා හරිය ප්‍රශ්නෙන් උඩ යන්න ඕන කියලා. ඒ කියන්නේ අපි කියමු සර්පෙක් දෂ්ට කරාට පස්සේ මතුරලා විසාදිනවා. ඉතින් ඒකට අවස්ථාව දෙන්න ඕන කියලා. කතා බහ කරලා විසඳන එක නම් කතා බහ කිරීම උත්තරී කරගන්න ඕන කියලා. සාකච්ඡාවෙන් ඇතැම් කරුණු විසඳෙනවා. සම්මුඛව කතා කරන්න ඕන. විවෘතව කතා කරන්න ඕන. හිතවල කහට තියාගෙන නැතුව ගොඩාක් ඔය නැන්දම්මල ගිහිල්ලාගේ ප්‍රශ්න හට ගන්න කතා කරන්නේ නැහැ. මොකක් හරි අසනීපයක් හරි අර කෙල්ල ඔන්න ඉතින් මූණ එල්ලගෙන ඉන්නවා. ඒතර නැන්දම හිතෙන් හිතනවා ඕකි මම මෙහි එනවටත් කැමති නෑ. ඒකයි ඔය. මට තරහයි. ඔන්න නැන්දමගේ මූණ එල්ලෙනවා. ඒතර හිතේ කහටක් තියෙන නිසා කලින් වගේ hina වෙලා කතා කරන්න බෑ. ඒතර නැන්දම මූණ එල්ලගෙන ඉන්න නිසා ඊරි හිතනවා මේ ආන්න ඔය ඉතින් ඔන්න දැන් මෙල්ල ගත්ත පටන් ගත්ත නැන්දමල ඊළා ටික. ඔය ඉතින් කියලා යේලි කහට දා ගන්නවා. දැන් ඔන්න දෙන්නට දෙන මූණ බලන්න බෑ. ඔන්න ඇවිලෙනවා. දැන් දෙන්නට දෙන්න අමනාපෙන් ඉන්නවා හේතුවක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න සාකච්ඡා කරලා එපා විසඳන්න. සාකච්ඡා කරලා එපා විසඳන්න. කහට තියාගෙන ඉන්නේ නැතුව. නෝනට මහත්තයා ගැන සැක හිතෙනවා. මහත්තයාට නෝන ගැන සැක හිතෙනවා. සාකච්ඡා කරන්නේ නැහැ. CIDට බැඳිලා පරීක්ෂා කරනවා. ෆෝන් චෙක් කරනවා, යන තැන් චෙක් කරනවා, අතට අහු කරගන්නවා. ඉතින් ඔච්චර දුර දිගට විඳවන්නේ නැතුව කෙලින්ම සැකයක් ආවනම් මට මෙන්න මේ වගේ දෙයක් නිසා කවුරු හරි මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඔයා ඉතින් පරිසං වෙන්න ඕනේ. ඉතින් මිනිස්සු කී කතා හදනවනේ කියලා මේ කතා බහ කරලා සම්මුඛව ඒක විසඳ ගන්න තේරෙන්නේ නැහැ. අපේ ජීවිතවල ප්‍රශ්න ගොඩාක් වැඩි වෙන තැන තමයි විවෘත වෙන්න බැරි බව, මූණට කතා කරන්න බැරි බව. හිතේ තියාගෙන හිතෙන් මනෝ විතරක ගොඩ නගා ගන්නවා. හිතෙන් විඳවනවා. අරයා මට තරහ ඇති, අරයා මට අමනාප ඇති. මගේ මොන් මිනිස්සු අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපිත් එක්ක තරහද? අපේ හිතේ එහෙම එකක් ඇත්තේවත් නැහැ. දැන් අර hina වුන්නේ නැහැ. හෝ මොකකින් හරි හිතලා මොකක් හරි වෙන්න ඇති. ඒකයි. සාකච්ඡා නොකිරීම ළඟදිමුත් ඒ වගේ දෙයක් වුණා. මම මොකක් හරි බණක් බාරගත්ත එකක්. මම බණකට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ කවුරු හරි කියලා ඔය හාමුදුර වැඩි නැත්තේ. ඔය හාමුදුරන්ට ගමේ කෙනෙක් ගිහිල්ලා කියලා තියෙනවා. මේ එන්න එපා කියලා ඒකයි. ඉතින් අර ළමයා ඉතාමත් දුකසේ. ඉතින් දහම් වැඩසටහනක් මේව කළා වෙන ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා කරලා නමුත් හිතේ හරියට දුක තියෙනවා ආම්දරෝන්ට එන්න දුන්නේ නැත්තේ අපේ උන් මෙහෙම කියලා. අපි දන්නේත් නැහැ. මට එහෙම කවුරුත් කිව්වෙත් නැහැ. ඒතකොට හිතෙන් විඳවන්නේ අර සම්මුඛ නොවීම. කොකෙලින් මේක අහන්න ඕන ස්වාමීන් වහන්සේට කවුරු හරි එහෙම කිව්වද? එතකොට අර සාකච්ඡා නොකිරීම නිසා මාස ගණන් විඳවනවා. පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ හිතේ කුසල් වැඩෙන්නේ නැහැ. කන බොන දේ සතුටෙන් කන්නත් බෑ. නිකම්ම ජීවිතේ නැති ප්‍රශ්නයක් හදාගත්තා. ඉතින් ඔය වාගේ ඔය නෝන ගැන මහත්තයා, දරුවෝ ගැන, යෙයිලා ගැන, බෑනලා ගැන, අසල්වැසියෝ ගැන වැඩ කරන තැන ඔය වාගේ එක එක්කිනාගේ රූප බලලා හිතෙන් මනෝ විතරක හදාගෙන විඳව ඇති. මොනකට කතා කරගන්න බැරුව. ඒක ප්‍රශ්නේ විසඳෙන්නේ කතා බහ කරලා නම් ඒක විසඳ ගන්න ඕනේ කොයි විදිහට. ඊට පස්සේ සමහර ප්‍රශ්න යහපත් වදනින් විසඳෙනවා. කියන්නේ ආදරෙන් කතා කිරීම. ආදරෙන් කතා කළා.
ළමයිගේ කොච්චර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ආදරෙන් කතා කිරීම. මේ ලෝකේ සත්වයන්ගේ සකල දුක් සමූහය නැසූ ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ ලෝකේ ලස්සන වචන කතා කරන උත්තමය. කුණුහරුප නැති වචන. ත්‍රිපිටකේ පුරාවටම 540 වසක් ඒ බුද්ධ දේශනාව තුලම කුණුහරුප නැහැ, නින්දා නැහැ, අපහාස නැහැ, අවලාද නැහැ, පරුසා වාචා නැහැ. මොකුත් නැහැ. ලෝකයක ගින්දර නිවි සුභාසිතෙන්, යහපත් වචනෙන්, ප්‍රියමනාප වචනෙන්, ලස්සන වචනෙන් මේ ලෝකයක දුක්ගිනි නිව්වා. ඒකට අපේ ජීවිතේ ප්‍රශ්න විසඳන්න හොඳ වයින් දෙකක් කිව්වනම් ওই කට නිකම්ම වැහෙනවා කියලා අපේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න අපි උත්තරයක් විදිහට හෙව්වේ සැරකම, පරුසකම. දැන් ඒකයි සමහර මිනිස්සු අහනවා මේ සමහර ප්‍රශ්න විසඳ ගන්න බොරු කිව්වට කමන්නේ නැද්ද? ඉතින් මේ සකල ලෝකයාගේම ප්‍රශ්න විසඳපු බුදුරජාණන් වහන්සේ සංසාරේවත් බොරුවක් කියලා නැහැ. බොරුව කියන එක ළඟටවත් ගන්න තුන් සත්‍ය වචනෙන් සකල ලෝකයක දුක් නිවුවා. ප්‍රශ්න විසඳෙව්වා. ඒත් අපිට මොකක්වත් ඥානයක් නැති අපි අපේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න බොරුව කියන එක යොදා ගන්නවා. ඉතින් අපේ ජීවිත දිහා බලන්න ඉතින්. ඉතින් සුභාසිත ලස්සන වචනෙන් සමහර ප්‍රශ්න විසඳෙනවා. ඊළඟට මුදල් ලබා දී ඇතම් ප්‍රශ්න දිනනවා. මුදලින් පුළුවන්කම සමහර ප්‍රශ්න ජය ගන්න. දැන් අනාථපිණ්ඩික සිටුතුමාට තිබ්බ ප්‍රශ්නය තමයි තමන්ගේ පුතා ධර්මයට ගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ එතුමා විසඳගත්තේ මුදල් වලින්. ඉතින් අපේ ජීවිතේ දැන් ඔබ අප ගත කරන ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙන්නේ සල්ලි වලින්. හැබැයි මේ අපි බුද්ධ වචනේ පොඩි වෙනසක් තියෙනවා. අපි හිතනවා අපේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න සල්ලි ඕන කියලා. ඔක තමයි අපේ අදහස. බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රශ්න විසඳීමේ එක විසඳුමක් තමයි මුදල්. ධනෙ තිබීම. ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම ධනෙන් විසඳන්න බෑ. හැම ප්‍රශ්නයක්ම ධනෙන් විසඳන්න පුළුවන් නම් ඔය සල්ලි තියෙන පවුල් වල කොච්චර පවුල් අර්බුද තියෙනවද? ඒවා සල්ලි වලින් විසඳ ගන්න එපා. මහා වසංගත එනකොට සල්ලි වලින් විසඳෙන්න එපා. මිනිස්සු සල්ලි පාරවල් වලට විසික ගලේ. කොරෝනා ආපු කාලේ. සල්ලි තියෙනවා, ගෑස් නැහැ, තෙල් නැහැ. ලංකාවට එන්නේ නැහැ කියනකො. ඉතින් සල්ලි තිබ්බා කියලා මොකක් කරන්නේ? එතකොට අර ඒ වෙලාවට අපි මොන දීම කියන්නේ අපි මිනිස්සු අතර මම මේ කියන්නේ. ඒ නිසා අපේ අදහස තමයි හැම ප්‍රශ්නයක්ම සල්ලි වලින් විසඳන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි ජීවිතේ ප්‍රශ්න විසඳන එක නිර්ණායකයක් තමයි ධනය. ඉතින් ඒක තේරුම් ගන්න වෙනස මුදල් ලබා දී තම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කුලගොත් පවසා මිතුරන් හදාගෙන විසඳ ගන්න පුළුවන්. තමන්ගේ කුලය, වංශය, තමන්ගේ පරම්පරාව ඒවා සමහර තැන්වලදී දාලා හිත මිත්‍රාදකම් ඇති කරගෙන ලස්සනට මේ සමහර ප්‍රශ්න විසඳෙනවා. දැන් සමහර ආයතනවලදී මම ඉගෙන ගත්තේ අහවල් ඉස්කෝලේ කියලා අර එක ඉස්කෝලේ කමට අර ඉක්මනට උදව් කරලා ඒ ප්‍රශ්නේ විසඳෙනවා. සමහර එක ගමේ කියලා. එක්ක නෑදෑ පරම්පරාවක නමක් කියලා. ඒ වගේ අර අපේ කමක් අරගෙන හෝ ගරු කරන පරම්පරාවක එක්ක අපේ ගුරුවරයා දැන් සමහරවිට අපේ ජීවිතයේ සමහර තැන්වලදී අපි ලොකු ස්වාමීන් වහන්සේ අපේ ලොකු සානාංශගේ ශිෂ්‍යයෝ අපි කියලා ලොකු ස්වාමීන් වහන්සේ මුල් කරගෙන අපේ ප්‍රශ්න විසඳන අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර ආමඳුරු ප්‍රශ්න විසඳ ගන්නවා නිකාය ඉස්සරහට දාලා අපි කියන්නේ නිකාය කට්ටිය මෙහෙමයි කියලා. ඒකට ඒ කට්ටිය මිතුරු වෙනවා. මිතුරු කමින් මේ ප්‍රශ්න විසඳෙනවා. යම් විටකදී කල යුත්තේ යම් ලෙසකින් නම් ඒ තැන සුදුසු පරිදි වැඩ කරන්න නැනවතා දන්නවා. ඉතින් නොනැති කෙනා ප්‍රශ්නේ විසඳ ගන්නද මොකක් හරි ඒ වෙලාවට උපක්‍රමයක් යොදනවා කියනවා. ඉතින් අනිත් අයගේ උදව්වෙන් සමහර ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. ඒ වෙලාවට අනිත් අයගේ උදව් ගන්න වෙනවා. ඊට පස්සේ දැන් අපි හිතන්නකෝ අපිට භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒකට එතන ප්‍රශ්නේ විසඳ ගන්න කතා කරන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඒකට අපි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන කෙනෙක් ගෙන්නලා එයා මාර්ගෙන් ඒ කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. අනුන්ගේ උපකාරයෙන් ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. තමන්ගේ මෙදිහත් වීමෙන් විසඳ ගන්න වෙනවා. මේ විදිහට තමන්ගේත් අනුන්ගේත් උපකාරයෙන් මොනම ක්‍රමයකින් හරි ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් අන්න ඒ වෙලාවට කර්මයේ දැඩි දැන් මම මොකක් කරන්නද කියලා ගොඩාක් ඉවසන්න කියනවා. ඒකට ප්‍රශ්න විසඳන පියවරේ අවසාන උත්තරේ තමයි කර්මය කියලා ගන්න කිව්වේ. අපි ඔක දාන්නේ ඉස්සරහටම කර්මය කියලා කියපු ගමන් ආයෙ උත්තර හොයන්නේ අපි.
බුදුරජාණන් වහන්සේ වදාළ උත්තර හොයලා විසඳෙන්නේ නැති තැන කර්මයට දාන්න කියලා. ඉතින් මේ මිහිරි කතාව අහනකොට හස්තිකාන්ත මන්ත්‍රයකට හත්තිකාන්ත මන්ත්‍රය කියනට අහුවෙච්ච ඇතෙක් වගේ මේ රජතුමා වසී වුණා ওই කතාවට. රජතුමා සියලු දෙනා නිදහස් කළා. අර බෝඩි දරුවට අරත ධම්ම අනුශාසක තනතුර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය වචනේ කියන උපක්‍රමයෙන් මරණ ඉදිරියේ මං ගැලවුණා කියනවා. මං ඒ වෙලාවට ඒ උපක්‍රමය පාවිච්චි කළා. ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රඥාව දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට උපකාරී වුණා කියනවා. මේ ප්‍රශ්න වලට මුහුණ දුන්න විදිය. ඒ නිසා ඒකයි මේ කියන්නේ මේ ධර්මය අහලා ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න නුවණක් හදා ගන්න. මේ ජීවිතේ ප්‍රශ්න ලියනවා සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්.